කොහොමද ඉතින් ඔයාලට ඔන්න ජනවාරි මාසේ ගෙවිලා දැන් පෙබරවාරි මාසෙටත් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ පෙබරවාරි 3 වෙනි අඟහරුවාදා උදේ වරුවේ. ඉතින් ඔන්න චූටි පුතාටයි චූටි දුවටයි ඉස්කෝලේ ගෙනියන්න උදේට කැම පෙට්ටි දෙක ලෑස්ති කරන ගමන් ඉතින් අද ඒ දෙන්නටම ඉස්කෝලේ නිදහස් උත්සවය තියෙනවා. ඉතින් ඒකට ඕන කරන ඇඳුම් වලින් තමයි අද දෙන්නම මට ඉස්කෝලේ යවන්න තියෙන්නේ. ඊට අමතරව එයාලගේ යුනිෆෝම් උත් එවන්න කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් හැම එකක්ම මම ඊයේ මේ විදිහට ලෑස්ති කරලා තියාගත්තා. මොකද ඔයාලා දන්නවනේ ගොඩාක් දවසට මම තනියෙන් ගෙදර ඉන්නේ කියලා. ඉතින් මේ විදිහට ලෑස්ති කරලා තියාගත්තේ නැත්නම් වයසින් පොඩි දරුවෝ දෙන්නෙක් එක්ක උදේට ඉස්කෝලේ යවන්න ලෑස්ති කරනවා කියන එක කොච්චර අමාරුද කියලා ඔයාලා දන්නවනේ. ඉතින් කොහොම හරි ඔන්න බබාලා දෙන්නම ලෑස්ති කරගෙන දැන් නම් අපි මේ ඉස්කෝලේට යන ගමන් අද නම් දෙන්නම හරිම ආඩම්බරයකින් තමයි යන්නේ. ඉතින් වෙනදා කියන යුනිෆෝම් එක නෙමෙයිනේ. මල්ලි නම් ගොඩක් ආඩම්බරෙන් ඉන්නේ. ඉතින් ඔන්න බබාලා දෙන්නව පුරුදු විදියට ඉස්කෝලෙන් දාලා ඔයාලා දන්නවනේ බබාලා දෙන්නව ඉස්කෝලෙන් දාලා මම මේ එන දුර හැමදාම පයින් තමයි එන්නේ. ඇත්තටම ඒක මට මගේ මනසට වගේම මගේ ඇඟටත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා ඒ දුර පයින් ඇවිල්ලා එන ගමන් ගේලක කඩින් ගෙදරට චූටි අඩුපාඩු දෙක තුනක් තිබ්බා. ඒකත් අරගෙනම ආවා. ඉතින් කොහොමද ඔයාලට පහුගිය ජනවාරියේ ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දේවල් ඇති. ඉෂ්ට කරගත්ත දේවලුත් ඇති. ඉතින් ඉෂ්ට කරගන්න බැරි දේවල් තිබුණා කියලා ඒ දේවල් ගැන හිත දුක් වෙවි ඉන්නේ නැතුව අපිට පුළුවන් ඒ දේවල් වලට මේ පෙබරවාරි මාසේ මහන්සි වෙන්න. ඉතින් අපි අතින් වෙන ලොකුම වැරද්දනේ අපි ආවේ නැති ඉස්සරහා ගැන හිත දුක් වෙන එක. ඉතින් මටත් පහුගිය කාලෙක එහෙම තිබුණා. සමහර වෙලාවට අපිට කිසිම හේතුවක් නැතුව අපි බය වෙනවා අපේ ඉස්සරහා ගැන. සමහර වෙලාවට අනේ අපි ඉස්සරහට අපේ දරුවන්ට මොනවා වේද කියන වගේ දේවල් අපේ හිතවලට ඇත්තටම අම්මලා විදියට එනවා නේද? මම හිතනවා මේ දේවල් වලින් අපිටවත් අපේ දරුවන්ටවත් අපේ පවුලටවත් යහපතක් වෙන්නේ නැහැ කියලා. හොඳම දේ තමයි මං හිතන විදිහට මං වැරදි නම් ඔයාලා කියන්න. මං හිතන විදිහට මේ මොහොත දැන් අද අපි මේ ගෙවන ජීවිතය අපි පුළුවන් තරම් සතුටින් හොඳින් ගෙවන්න ඕනේ. එතකොට අපිට හිතනවට වැඩිය අපේ ඉස්සරහ ලස්සන කරගන්න පුළුවන්. මමත් පහුගිය කාලේ කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් නම් මම චුට්ටක් කල්පනා කරා. එනට මම දැන් එහෙම කල්පනා කරන්නේ ඇත්තටම අද දවස පුළුවන් තරම් සතුටින් ගෙවලා ඉස්සරහ ගැන හිතනවා. ඉස්සරහ ගැන හිතන්නේ නැතුව නෙමෙයි අද දවසේ තත්ත්වයට අමතක කරන්න දෙන්නේ නැහැ. ගොඩක් අය කරන්නේ අද දවස ගැන හිතන්නේ නැතුව හිත කල්පනා කර ඉස්සරහ ගැන ප්ලෑන් කර ඉන්නවා. එතකොට අපේ මේ ලස්සනට අපි ගෙවන්න ඕනේ අද දවස අපිට නොදැනීම ගෙවිලා යනවා. ඉතින් ඔය අතරෙම උදේටයි දවල්ටයි දෙකටම උයලා මම කෑමත් කෑවා. ඉතින් මට අද හිතුණා උදේට බත් ටිකක් කන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා ටක් ගාලා නෝකෝල් ගෙඩියක් ගෙදර තිබ්බා. ඒක කිරට උයලා මාළු ටිකක් හොයාගත්ත බබාලටත් එක්කම. ඉතින් උදේ ඉතුරු වෙච්ච කඩල ටිකක් දාගෙන ඒකත් කාලා ඉවර වෙලා දැන් මම මේ නැස්ති මෙන්න මේ මිරිස් ඇට ටික පෙඟෙන්න දාගන්න. ඉතින් මම මේ පෙන්නපු මිරිස් ඇට පැකට් එක ඇත්තටම මාරම හොඳයි. මේක මිරිස් පැල හොඳට හරියනවා වගේම කරලුත් ගොඩක් ලොකුයි. ටිකක් සැරෙනුත් වැඩි. ඉතින් මේ මිරිස් පැකට් එක මම ගත්තේ බත්තලේගොඩ විපර්යේෂණායතනෙ ගාව එක දවසක් විකුණන්න තිබිලා දැන් නම් තියෙනවද දන්නේ නැහැ. එතනින් තමයි මම ගත්තේ. ඉතින් මේක රුපියල් 500ක් වගේ වුණේ. හැබැයි මම මේකෙන් දැන් මිරිස් හදලා ඇති පැල 100කට වඩා එතන මාර ඇට ප්‍රමාණයක් තියෙනවා. ගණන් කරන්න බැරි තරම් ඇට ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් පැකට් එකේ ප්‍රමාණය මිරිස් ඇටවල ප්‍රමාණෙත් එක්ක ඔයාලා හිතලා බලන්න කොච්චර ඇතිද කියලා. උනට මේ ඇට ඇත්තටම ගුණාත්මක බවින් නම් ගොඩාක් වැඩි. පැල කරාම පැලවෙන්නේ නැති ඇට හොයාගන්න නැති තරම් මම ඔයාලට පෙන්නන්නම්. අපේ ගෙදර මේ හදලා තියෙන්නේ ඊට කලින් සැරේ මම ඒ ඇට වලින් තවන් දාලා හදාගත්ත මිරිස් පැල. ගිය සැරේ හැබැයි මගේ මම මේ පැත්තේ මිරිස් ටික තියන්නේ නැතුව ගේ පිටිපස්ස සහ මිරිස් පැල ටික තිබ්බා. ඔයාලා සමහර විට දකින්න නැති මම කලින් වීඩියෝ එක පෙන්නුවා. ඉතින් ඒ පැත්තේ තිබ්බ මිරිස් පැල ටික මට හදාගන්න බැරි වුණා. මං හිතන්නේ මේ පැත්තේ තියෙන ලොකු ගස් නිසා ඒ ටිකට අවශ්‍ය
ඉර එළිය හම්බුනේ නැති නිසා තමයි ඒක උනේ. හැබැයි මේ පැත්තේ හදපු ගස් හොඳට අවුව වැටුනේ හින්දා හොඳට හැදුනා. ඔයාලට පේනවා ඇති පුංචි පුංචි කරළුත් තියෙනවා. ඉතින් දැන් නම් මේ ගස්වල කාලේ ඉවර වෙගෙන එන්නේ. ඒ නිසා තමයි මම හිතුවේ අලුතින් තවන් ටිකක් දාලා මිරිස් පැල ටිකක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මිරිස් පැල 2-3ක් හරි ගෙදරක තියෙන එක ඇත්තටම ගෙදරට වටිනවා. ඉතින් මිරිස් විතරක් නෙමෙයි කොච්චි ඔය වගේ දේවලුත් මම හදාගෙන තියෙනවා. ඉතින් මේ වෙද්දි තක්කාලි බටු කියන දේවල් නම් ගෙදර නැහැ. ඉතින් ඉස්සරහට වැස්ස වැටෙද්දි ඒ ටිකත් හදා ගන්න ඕනේ. ඉතින් ඔන්න මම ඒ අතරේ ඔයාලට ඒ ටිකත් පෙන්නුවා. ඔන්න ඉතින් අද දෙන්නටම කලින් ඉස්කෝලේ ඇරුණා 11:00 වෙද්දි ඔන්න මං චූටි පුතාවයි දෝනිවයිත් අරගෙන දැන් ගෙදර ආවා. ඉතින් ওই විදිහට තමයි අද දවසේ මගේ කියුනේ. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකකින් ආපහු ඉක්මනින් හම්බ වෙමු. ඔයාලා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න.